Hi guys, කොහොමද ඉතින් ඔයාලට? මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ අප්‍රේල් 14 15 මොනවද අපි කරේ කියලා. ඉතින් මම උදේ නැගිටලා කිරිබතක් හදන්න තමයි මේ ලෑස්තිය. මොකද මම ඊට කලින් දවසේ හිතාගත්තා උදේට නැගිටලා කිරි උතුරවල කිරිබත් හදලා අවුරුද්ද මට පුළුවන් විදියට මෙහෙ ඉඳන් සමරනවා කියලා. මොකද මට මේක විශේෂයි. අපි දෙන්න බැඳලා එකට සමරන පළවෙනි අවුරුද්ද. ඉතින් ඒක විශේෂ දෙයක්නේ. ඉතින් ඒක මට මතකයක් විදියට එකතු කරගන්න වුණා. ඒක නිසා මම කිරිබත් හැදුවා. මම සාමාන්‍යයෙන් හාල් ඔය හෝදන જાති හාල් පරිප්පු ඔය වගේ දේවල් ගොඩක් හෝදන කෙනෙක්. මම 3-4 පාරක්ම හෝදලා තමයි ගන්නේ. සමහරක් වෙලාවට හාල් ඇට කැඩිලා පෙඟිලා. ඒ වුණාට මට අර දෙපාරක් විතර හේදුවා මදි කියලා හිතෙනවා. ඒක නිසා මම හොඳට හාල් හොදලා තමයි ගත්තේ. ඊට පස්සේ හාල් එකට වතුර තියලා වතුර ඇතිද කියලා බලලා කිරිබත් හදන නිසා වතුර වැඩි වුණත් කමක් නැහැ. මොකද හොඳට බෙරි ගතියටනේ ගන්නෙ. ඊට පස්සේ ඒකට ලුණු දාලා ඒක ලිපෙන් තෙව්වා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ කිරි උතරවන්න. මෙහි පොල් කිරි හොයාගන්න අමාරුයි. ඒක නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් තමයි පාවිච්චි කරේ. කිරි එක උතුරන අතරේ තාම කිරි එක උතුරන්න ගත්තේ නෑ. නටන රත් වෙන අතරේ බත තැඹිලා තිබුණේ. ඒක නිසා මම ඒකටත් ෆ්‍රෙෂ් මිල්ක් දාලා හැඳිගාගත්තා. පළවෙනි වතාවට තමයි කිරිබතක් හදන්නේ. දන්නේ නෑ කොහොම වෙයිද කියලා බයෙන් තමයි මම මේක හැදුවේ. මම මේ ටික කරන වෙලාවෙත් අයියා තාම හොඳටම නිදි. වැඩට යන්නත් පරක්කු වෙලා තිබුණේ. ඒත් මම ටටක් ගාලා ඔක්කොම ටික කරගත්තා. ඒත් නිදි. මේ කිරි උතරවන වෙලාවේ තමයි නැගිටින්නේ. මේ වෙලාවේ තමයි නැගිටලා ආවේ. ඉතින් ඔන්න ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. බස් කිරිබත් එක කපන්න මේක මේ පිඟානකට දාලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ කිරි ටික උතරවල ඉවර වෙලා ටක් ගාලා අයියා ගියා ලෑස්තියට. මොකද වැඩට යන්න පරක්කු වෙලා තිබුණේ. මමත් වැඩට යන්න ඕනේ. ඒක නිසා මමත් ටක් ගාලා වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. අවුලක් නැහැ. කිරිබත් හොඳට ආව රසට තිබුණා. මම දැන් ඉස්සරහට පෙන්නන වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ ඔයාලා මොකක් හරි වෙනසක් දැක්කද කියලා බලන්නකෝ. දැක්කනම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සල්ලා කවන්නේ මහත්තයා. ඔය මොකටද කවන්න ගත්තේ? මමනේ ගෘහමූලික. ගෘහමූලික. දැක්කද? අන්න ඒක තමයි වෙනස. සාමාන්‍යයෙන් ගෙදර ගෘහමූලික කියන්නේ කවන්නේ. ඒ කියන්නේ ගෙදර ඉන්න වැඩිහිටියනේ. මගේ ඔළුවේ තිබිච්ච කලබලයට ඒ කියන්නේ මගේ ඔළුවේ දැන් වැඩ 1000ක් වැඩ කරනවා. ඒ කියන්නේ අයියෝ ඔය වැඩට යවන්න ඕනේ, මම වැඩට යන්න ඕනේ. ඊට පස්සේ දැන් බඩු ගත්තු දේවල් හැමතැනම ඒ ටික අස් කරලා ගෙවල් අස් කරලා දාලා යනවා. ඒක හින්දා මම ඉක්මනට කිරිබත් එක කපලා මේ අයියා දත් දෙකගෙන ආපු ගමන් මූණ හොදලා ආපු ගමන් මම ටක් ගාලා කැවුවා. ඉතින් මට අමතක වුණා මේ වැඩි හිටිය කියන්නේ අයියා ඉන්නේ. අයියා තමයි මට කවන්න ඕන කියලා. ඒක තමයි අර කිව්වේ. ඊට පස්සේ මගෙන් ඇහුවා කවුද ගෘහමූලික කියලා. මං කිව්වා මම ගෘහමූලික කියලා. මොනවද ඒක ඇත්තට වීඩියෝ මම නෙවෙයි ගෘහමූලික. ඒ තමයි ගෘහමූලික. ඊට පස්සේ ටක් ගාලා යා ලෑස්ති වෙන අතරේ මම ටක් ගාලා එයාගේ මේ කෑමක ලෑස්ති කරන ගමන් හිටියේ. තියෙන්නේ අප්‍රේල් 15 වෙනිදා ගත්ත vlog එක. මේක උදේ වැඩට යන ගමන් ඉන්නේ. අද හොඳටම වහිනවා. සමහරවිට පටන් ගන්නම හදන්න. ඉතින් මේ කාලේ මේ යන ස්ප්‍රින්ග් එක. එතකොට ඉතින් වහිනවා ආයෙ ආවව පායනවා ආයෙ චුට්ටක් සීතලයි. ඒ විදිහට තමයි යන්නේ දැන්. ඊයේ පොඩ්ඩක් වැස්ස වගේ තිබුණා. ඒ වුණාට පස්සේ නෑ. දැන් අද වහිනවා. දැක්කද ගොඩක් හයියෙන් වහිනවා. මේ එහෙම ලොකු සීතලක් නැහැ. වින්ටර් එකේ වහිද්දි වගේ ලොකු සීතලක් නෑ. ඒ වුණාට පොඩි සීතලක් තියෙනවා. අද දවසේම ඉතින් වැඩ මෙහෙට ඉතින් අවුරුදු නෑ. අවුරුදු කියන ඒ ෆීලිං එකවත් දැනෙන්නේ නැහැ. මේකට හැමෝම වැඩ කරනවා. ඒ මොඩ් එකේ ඉතින් එහෙම කරා.
වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා. ඇත්තම කිව්වොත් වැස්සයි වැඩට යන එකයි අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. මොකද හැමදාම වැඩට යන වෙලාවට වහිනවා. එක වැඩ ඉවර වෙලා ගෙදර යන වෙලාවට වහිනවා. තෙමීගෙන වැඩට යන්න ඕන, තෙමීගෙන ගෙදර යන්න ඕන. ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් එහෙමනේ. ඉස්කෝලේ පටන් ගනිද්දිම වහිනවා. ඊට පස්සේ ආයි ඉස්කෝලේ ඉවර වෙද්දිම වහිනවා. වැඩ ඉවර වෙලා දැන් තමයි ටික ආවේ. මොකද වැඩ කරන ගමන් මේ වීඩියෝ කරන්න බෑනේ. ඒක නිසා ඒ ටික වීඩියෝ කරේ නෑ. දැන් මේ ගෙදර යනවා. ඒ වැඩ කරන තැන මේ සිනියෝරත් එක්ක ගියා කෆේ එකක් බොන්න. කෆේ එක බිලිය වෙලා දැන් මේ යනවා. වැස්ස කියලා නෑ සෙනඟ ගොඩක් ඉන්නවා. නාලට පෙන්න. මේ ගොඩක් අය මේ සත්තු ඇති කරනවා. විශේෂයෙන් ඔය බල්ලෝ වගේ කට්ටිය පූසෝ ඇති කරන එහෙම ගොඩාක් පිටි ලොකු පිටසක් නෑ. ඒ වුණාට මේ ගොඩක්ම අය බල්ලෝ ඇති කරනවා. මේ ලංකාවේ වගේ ඔය පාරවල් වල මේ බල්ල පූසෝ දකින්න නෑ එහෙම. ගොඩක් අය මේ ගෙදර ඇති කරන එක තමයි කරන්නේ. ඩේ මොන්ටිසෝරි ඩේ කියා වගේ තියෙන්නේ. ඩේ කියා එක තියෙන්නේ. මේක පෙන්වන්න වෙන්නේ නැති. චූටි ළමයි. මේ ටවුන් එකේ මේ පාර එයා පැත්තට පනින්න අර මේ කොළඹ තියෙන බත්තර මුල්ලේ හරි මේ බොරැල්ලේ හරි මට මතක නැහැ හරියට තැන මොකක්ද කියලා. එන්නේ ඒ වගේ මේ පාරේ යටින් මේ යන්න තැනක් තියෙනවා. මේ බොරුවට කහයිරි පෙරපෙනින්න බෑනේ. ඒක නිසා මම මේ යටින් යනවා. මට අමතක වෙලා මම කුඩෙත් මේක ඇතුලේ දාගෙන. මේකේ එක එක පේන්ටින්ග්ස් යනවා මම. ඒ කියන්නේ මෙතන ගොඩක්ම මේ කොන්ෆරන්ස් වගේ තියෙන එක දවසක් පේන්ටින්ග්ස් ගැන කොන්ෆරන්ස් එකක් තිබුණා. මම වගේම තව එක්කෙනෙක් යනවා කුඩයක් දාගෙන. මෙතන තියෙනවා මේ පිට්සා කඩයක්. ඒකෙන් මම පිට්සා කෑල්ලක් කාලා යනවා. මොකද මේ බඩගිනි මට මං අර සිනියෝරත් එක්ක කෆේ එකක් බිව්වට මේ බඩ පිරුන්නේ නැහැ. මේ එතන ඉස්සරහේ මේ දුඟුරු පාටට තියෙන්නේ මේ පල්ලියක් චර්ච් එක. පිට්සා වර්ග ගොඩක් තිබුණා. ගන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වුණාට මේ වෙච්ච රස නෑ. ඔය ඔතන දාලා තියෙන සුදු පාටට පේන තියෙන ඉස්ස දාපු එක. ඒක රසයි. ඊට අනිත් ඔය එහා පැත්තේ තියෙන බෙල් පෙපර් දාලා තියෙන එක රසයි. ඒ දෙක තමයි රසේවට තියෙන්නේ. මම ඊට පස්සේ බෙල් පෙපර් දාපු එක අරගත්තා. ඒකට ඊට පස්සේ කන්න කලින් ගෙවන්න ඕන. ඊට පස්සේ මම ඒකට සල්ලි ගෙවලා මේ මං චුට්ටක් වාඩි වෙලා හිටියා. මොකද ඒක පොඩ රත් කරලා ගත්තා. සීතල වෙලා කන්න බැරි නිසා ඒක රත් වෙනකම් මම වාඩි වෙලා හිටියා. මෙතන මම ගත්ත පිට්සා එක මේකේ මේ බෙල් පෙපර් දාලා තියෙනවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් තියෙනවා. අනිත් මේ සැමන් තියෙනවා. ඊට පස්සේ යටින් සූප දාලා එච්චරයි. ඉතාලිය පිට්සා වලට ප්‍රසිද්ධ වුණාට මෙහි මේ ලංකාවේ මම කාලේ තියෙන පිට්සා හට් එකේ පිට්සා වලට නම් ගහන්න බෑ. ඒ පිට්සා හට් එකේ පිට්සා මාර රසයිනේ. මේවා නිකන් රෝස් පාන් එකකට මේ උඩින් තක්කාලි සෝස් ටිකක් දාලා බෙල් පෙපර් දාලා ඔලිව් ඔයිල් දාලා සමන් චුට්ටක් දාලා වගේ. ඒ රසම එන්නේ කිසිම රහක් නැහැ. මේක දැන් ලංකාවේ මේක නම් අර හොඳට සොෆ්ට් එක මේ වෙනද කර වෙලා වගේ තියෙන්නේ. මේක මෙහි පිට්සා හදන විදිය වෙන්න තියෙනවාට අර ලංකාවේ පිට්සා කියනකොට අපේ ඔළුවට එන්නේ අර අමුතුම එකක් නේ. ඒව කාලේ තියෙන නිසා මේක කද්දී රෝස් පාන් එකක් කනවා වගේ. මේක එහෙනද? මේක කරගාල සද්දෙන්නේ. මේ කැඩෙද්දි කරග සද්දෙත්. ඒකින්ද ඉතින් කොහොමද යන්නේ? හැබැයි මේ බෙල් පෙපර් දාලා තියෙන එක මේ
පොඩ්ඩක් රසයි මේ අර බෙල් පෙපර් එකේ පැණි රස ගතියක් තියෙනවනේ. ඒක නිසා අනිත් පිට්සා වලට වඩා මේ බෙල් පෙපර් දාලා තියෙන එක රසයි. මම කලින් කෑවේ ඉස්සු දාලා තියෙන එක. ඒකත් හොඳයි. ඒක ගොඩාක් මයොනයිස් දාලා එහෙම හදලා තියෙන. ඒකත් රසයි. ඒ වුණාට ඒක මෙතන කන්න බෑ. හැමතැනම කටේ හැමතැනම බිමට වැටෙනවා. මේ ඒකෙන්ද ඒක කන්න අමාරුයි. ඊට පස්සේ මම මේක try කරා. ඒකට වඩා මට මේකට හිත ගියා. දැන් ඉතින් මේක කරනවා. ඒ වුණාට ලංකාවේ පිට්සා හට් එකේ පීසා එකට ගහන්න නම් වෙන දෙයක් නෑ. ඒක නම් මාරම රසයි. පිට්සා හට් එකේ තන්දූරි චිකන් එක අම්මා මතක් වෙදිත් කෙලගිරලා. මුතන්ට එළිය පේනවා. මම මහල්කන. එතන පේනවා. ඒක දිහා බලාගෙන කන්න තියෙනවා. එක දවසේ වැස්සේ ඊ විතරයි වැස්සේ බලන්නකො මෙන්න මෙතන වතුර තියෙනවා මහා ගොඩක්. ඉන්න මම වඩ පෙන්නන්න. ඒ දැක්කද? මහා වතුර ගොඩක් එන්නේ අර ලොකු ගහක් මේක නම් කලින් වෙනලා මේ ගහගෙන ඇවිල්ලා. දැක්කද? උකරේ වැස්සේ එකත් හරියට වැස්සේ යන්තම් පොඩි විතරයි මුදේ විතරයි චුට්ටක් හරියට වැස්සේ. උඩහට සමහරකට බහලාද දන්නේ මේක නැත්නම් කලින් තිබුණේ පොඩි වතුර පාරක් ආවේ. කකුල් දෙකවත් එමෙන්න නැති ගන්නට. දැන් එනවා. එදා දවසේ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන මම ගෙදර යන්න නැග්ගා. අපේ පාරේ යන්නේ මේ වගේ පොඩි බස් එකක්. ඒ කියන්නේ වැඩි සෙනඟ නෑනේ. ඒක නිසා ලොකු බස් එකක් නෙමෙයි. ඒක පොඩි බස් එකක්. හැබැයි ඒකේ තනිත් ඒවා වගේම හොඳට සේෆ්ටි එකට තියෙන්නේ. මේක හරියට නිකන් ලංකාවේ ලොරියකට සීට් ටිකක් හයි කළා වගේ. ඒ වගේ. හැබැයි ඉතින් සේෆ් අතින් නම් හොඳයි අනිත් බස් වගේම. ඊට පස්සේ ආයෙත් හවස මම මේ ආවා මේ ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න කලින් මේ අපි මේ කඩේකට ගියා මේ ඩොකියුමන්ට් එකක් print out කරගන්න. මේකේ මේ ලංකාවේ බුක් ෂොප් එකක් වගේම තමයි. හැබැයි මේකෙන් තමයි ඔක්කොම මේ සල්ලි දානවා නම් සල්ලි දාන්නේ. හැමදේම කරගන්න පුළුවන් මේ වගේ කඩේකින්. මෙතන ටිකට් හොරන්න තියෙනවා. ඊට පස්සේ එතන ඒ වැඩෙත් ඉවර වෙලා ආවා කපුචිනෝ එකක් බොන්න. ඉස්කෝලේ යන්න කලින් අයියට බොන්න බෑ කිව්වා. මේ යා කෆේ එකක් බීලා ඉන්න නිසා මම ඉතින් කපුචිනෝ එකක් බිව්වා. දැන් මේ ඉස්කෝලේට යන ගමන් ඉන්නේ ඔය ඔතන තියෙන වම්මත පැත්තේ ඔය ඉස්සරහා ලොකු බිල්ඩින් එකක් තියෙන එතන තමයි ඉස්කෝලේ තියෙන්නේ. අපිට ඉස්කෝලේ තියෙන්නේ හවස. මොකද මේ ජොබ් කරන කට්ටියට හවස තියෙන්නේ. අපි දැන් එකට ගියාට පන්ති දෙකක ඉන්නේ. අයියා ඉගෙන ගන්නේ මට වඩා ඇඩ්වාන්ස් ක්ලාස් එකේ. මම ඊට පහළ එකේ ඉන්නේ. ඉතින් එයාගේ පන්ති තියෙන්නේ මගේ පන්තියට එහා පැත්තේ. මම මෙහා පැත්තේ ඉන්නේ. ඉතින් කවුරුවත් නැහැ මම යන වෙලාවේ ඇවිල්ලා. මමයි තව ළමයෙකුයි විතරයි හිටියේ. මේ ඉන්නේ අපේ ක්ලාස් එකේ ඉගෙන ගන්න කෙනෙක්ගේ බබෙක්. මෙයා හරි ෂෝක් වනේ. හැබැයි එක තැනක ඉන්නේ නෑ. අර හිට මෙහෙට දුවනවා. අර උගන්නනේවට පොඩ්ඩක් ඩිස්ටර්බ්. ඒ වුණාට ඉතින් එයාලට බබාලා ගෙදර දාලා එන කෙනෙක් නැති වුණාම ඉතින් අරගෙන එනවා. ඊට පස්සේ ඇවිල්ලා චුට්ටක් කුරුතා කරාට පස්සේ මේ ළඟට ඇවිල්ලා හිටියා. දැන් අර බලනකො ටීචර් ගාවට ගිහිල්ලා ඉන්නවා. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.